එකමත් එක රටක මිනිහෙක් හිටියා. මේ මිනිහා බල්ලෙක් සුරතලයට හදා වඩා ගත්තා. එහෙත් ටික කාලයක් යන විට මොහුට මේ බල්ලාව ඇති දැඩි කිරීම මහත් කරදරයක් වුණා. දිනක් මොහු මේ බල්ලාත් සමග දියනෑමට ගඟට ගියා. ඒ ගිය ගමන් මොහු බල්ලාව දියඹට තල්ලු කර දැම්මා. බල්ලා දියේගිලි මැරෙන අන්දම බැලිය නොහැකිව ඔහු ඉක්මනින්ම තම නිවසට ආවා. එදා ඒ බල්ලා ඉවුර දෙසට පාවෙමින් තිබුණු කොටයක් උඩට නැගගත්තා. මේ නිසා කිසිම අනතුරක් නැතිව ගොඩට ආ බල්ලා ඉව අල්ලමින් තම ස්වාමියාගේ නිවසට දුවලා ගියා. කිසිම අනතුරක් නැතිව තමා සොයාගෙන ආපු බල්ලා දුටු ඒ මිනිහාට දැරිය නොහැකි දුකක් ඇති වුණා. ඊට පස්සේ ඒ මිනිස්සයා ඒ බල්ලාට බොහෝ ආදරයෙන් සත්කාර කළා. දිනක් ආයෙත් වතාවක් ඔහු බල්ලාත් සමග ගඟේ දිය නාන්නට ගියා. බල්ලා නාවා ගොඩින් තැබූ ඔහු නෑමට දියට බැස්සා. හදිසියෙම දියසුලියකට අසු වී ඔහුව ගසාගෙන ගියා. ඔහු ආධාර ඉල්ලා කෑ ගැසූ නමුත් ඒ වෙලේ බල්ලා හැරෙන්නට වෙනත් කිසිවෙකු එහි සිටියේ නැහැ. ස්වාමියා දියේ ගහගෙන යනු දුටු බල්ලා දියඹටම පීනා ගියා. එහෙම ගිහිල්ලා සිය ස්වාමියාගේ නාන ඇදුම උගේ කටින් අල්ලාගෙන ඔහුව ගොඩට ඇදගෙන ආවා. තමා මෙතරම් ද්‍රෝහිකම් කළ බල්ලා තමාගේ ජීවිතය බේරා ගැනීම නිසා ඔහු බල්ලාට දැඩි ලෙස ආදරය කරන්න පටන් ගත්තා. බොහෝ කලකට පසුව ස්වාමියා මියගිය අතර බල්ලා ස්වාමියා මිහිදන් කළ වල මතට වී නිදා ගැනීමට පුරුදු වී සිටියා.